මේ මූණට vlog එකක් කරන්න ඉන්න බෑ යම අද අපි කරන්න යන්නේ vlog එකක් ගන්න නෙවෙයි අද අපි කරන්න යන්නේ ගමේ ජූල් හැදෙන කාලේට අපි හැමපාරම කරන වැඩක් අපි කියන්නේ කෑමක් හදන්න යන්නේ කෑම හදන්න කලින් අපි ආච්චිලා ගෙදරට ගිහින් හිරමනේ අරන් ඉන්න ඕන අපි ඉස්සෙල්ලාම ආච්චිලා හරිය ගිහලා හිරමනේ අරන් ඉමු ආර සතුටේ යාළුවට තාත්තා බයික් එකක් කරන් දීලා ඉතිරියක් තමයි TVS කියන්නේ අපි ආච්චිලාට යන ගමන් ගියේ අපි ආච්චිලාට ගිහිල්ලා වීඩියෝ එකට සෙට් වෙමු බයික් එක අරන් දුන්න විතරයි ගිල්ලෙන්න හදනවා ඉතින් මේ ඔන්න ඔක තමයි බයික් අරන් දුන්නම තියෙන ප්‍රශ්නේ ගෙවල් වලින් යාළුවන්ට අර දැන් ඉස්සරහට උස්සරෝ මේ vlog එක නැහැකොට මේ පැත්ත මාර ලස්සනේ පොඩ්ඩක් ඉන්නවලට මම මේ පැත්ත පෙන්න සෝරි ඉතින් ඔයාලට මට මේ පැත්තම පෙන්වන්නම් බැරි වුණා ඉතින් මෙන්න මේක තමයි අපේ ආච්චිලේ ගෙදර අපි හිරවනේ අරගෙන ඒ ගෙදර පැත්තට යන ගමන් ඉන්නේ අපි ගෙදර පැත්තට ඉක්මනටම ගිහිල්ලා වීඩියෝ එකට සෙට් වෙමු ඒත් එක මේ බයික් එකේ යන්න බයමු වේගෙන් යන හින්දා වීඩියෝ එක අල්ලන්න බයයි අපි දැන් අපේ වත්තේම තමයි ජූල් ගහ තියෙන යන්න හොඳ සෙට් එකේ මඩ ගෑවුණා මම හිතලා තමයි ගෑවුවේ අපි මේ දැන් යන්න හිතන් ඉන්නේ වත්ත පිළිවෙත් තමයි ජූල් ගහ තියෙන්නේ අපි එහෙනම් හිරමනේ ගේ ඇතුලේ තියලා ජූල් ගහ ගාවටම ගිහිල්ලා වීඩියෝ එකට සෙට් වෙමු පිටිපැත්තට ඇවිල්ලා ඉන්නේ මේ ජූල් ගහ තියෙන්නේ මෙතන පොඩ්ඩක් ඉන්නවලට පෙන්නන්න කොහොගෙවත් ඇවිල්ලා මේ අවුරුදු කාලෙට ඉන්න බෑ උන්ට දැන් ඇවිල්ලා තියෙන්නේ කොහොමද මේ නරත්තර පෙන්නු පේන්නේ හරියට මේ පේන්නේ නැතුව ඇති හරියට ඔයගොල්ලෝ යාළුවෝ යනවා යාළුවෝ ඉතින් මාර සතුටින් ඉන්නේ බයික් එක අරන් දුන්න එකත් එක්ක ඒ කියන්නේ ගොඩක් කල්ලා ඉඳන් බලාපොරොත්තු වෙන අම්මලාට වද දිදී හිටිය බයික් එකක් ඉල්ල දැන් ඉතින් කොල්ලා එන හැටි ඉන්නේ මමන්නේ අපි එහෙනම් දැන් ජූල් ගෙඩියක් හදලා අපි කැම ටික හදන්න පටන් ගමු ටික නම් කඩාගත්තා මේක සවුතු ගෙඩියක් මේක හොඳයි ඔය ගෙඩි සවුතු වෙන්නේ ඇස්සහකට හැදෙන්න පස්සේ මහෙන්ගේ තමයි මේ ඇස් ගැටුවා මම තමයි කියලා කිව්න්නේ ඔකට මම මහෙන්ට මේ ටික දීලා ඉවර වෙලා මේ අරගෙන මේ ටික දීලා වෙලා මම ගිහින් හිරමනේ අරන් එනවා උඹට ඉන්න බං හොඳේ අපි එහෙනම් ඉක්මනටම ගිහිල්ලා හිරමනේ අරන් ඇවිල්ලා වීඩියෝ එකට සෙට් වෙමු මම හිරමනේ නම් අරගත්තා දැන් මම යන ගමන් ඉන්නේ යාළුවෝ ඉන්න දැනට එහෙනම් අපි දැන් හිරමනේත් අරන් ගිහිල්ලා ජූල් ගෙඩි ටිකත් පලාගෙන ඒ ටිකත් මේ හිරමනෙන් ගාගෙන එහෙනම් කැම එක හදලම වීඩියෝ එකට සෙට් වෙමු ඔන්න ඔය වගේ රසම රස කෑමකින් අපේ මේ vlog එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් අපි අද කොහෙවත් ඇවිද්ද නැහැ. අපි ගෙදරම ඔය ජූල් හදන කාලේට හදාගෙන කන කෑමක් කෑවේ මාරම රසයි. ඒ කෑම එක හදා ගන්න ඕන ජූල් ටික අරගෙන ඒ ටික පලාගෙන හිරමනෙන් ගා ගන්න. හිරමනෙන් ගාගෙන ඉවර වෙලා මිරිස් කුඩුයි ලුණු පොඩ්ඩකුයි ඇඹුල් රහ වැඩි කට්ටියන්ට සීනි පොඩ්ඩකුයි දාගෙන කවලම් කරගෙන තමයි හදාගෙන කන්න තියෙන්නේ කෑම එක. ඉතින් ඔන්න ඔය වගේ අපේ මේ vlog එකත් මෙතනින් ඉවර වෙනවා අදට. එහෙනම් තවත් දවසක අලුත් vlog එකකින් අපි හමු වෙමු. එහෙනම් ටටා බයි.